ඔන්න අරගෙන ආවා පාට්ටු. ඉතින් මම මේ ඩ්‍රෙසින් එකකින් අරගෙන එන්නේ මගේ හංසගේ ඩ්‍රෙසින් එක. ඉතින් 14 වෙනිදා එයාගේ වෙඩින් එක තිබුණා. ඉතින් මගේ නංගි කෙනෙක් වගේ හිටපු ළමෙක්. ඉතින් අත නංගි කිව්වට එයා මගේ දුවෙක් වගේ. ඉතින් මාත් එක්ක වැඩ කරා ලොකු කාලයක්. ඉතින් මේ පේනවනේ චතුත් එක්ක හොඳ බර කයි එක ඉන්නේ. ඉතින් එයා හරිම හොඳ ගෑනු ළමෙක්. ඉතින් අපි යාගේ ඩ්‍රෙසින් එකත් බලමු. මට ලස්සන ෆ්ලවර් එකක් කරලා දුන්නා ඩිවෝන් ෆ්ලවර් එකෙන්. ඉතින් හරිම ලස්සන බොකී එකක්. අන්න දැක්කද ආයේෂා. හරි මේ ඉන්නේ මගේ හංසපන. කෝ හංසපන. අද යව ඩ්‍රෙස් කරන්න යන්නේ. අත්‍තරම කියනවා නංගි වගේ ඉන්නලා හිටපු ළමයේ මං අද ඩ්‍රෙස් කරනවා. පාට දැන් කොහොමද මේකප් එක ගෝනේ? නැචරල්. Lulusan Hansa. මම වැඩ කරන්න ගත්තාම මගේ මූණ ෆුල් සීරියස්. වීඩියෝස් වලට ඉන්න දන්නේ නැහැ. හැබැයි වැඩේ කරන වෙලාවට ෆුල් සීරියස්. මටම මගේ මූණ බලන්න නිකන් මොකද්ද වගේ. කලයක හංසපනව අන්දලා ඉවරයි. මෙහි